අදත් රසවත් කාටුන් හුඟක් තියෙනවා බලන්න. අපි දැන් සූදානම් කාටුන් බලන්න. ඔව් ඉදිරි මැතිවරණය ගැන බොහෝ කාටුන් ඇඳ තිබෙනවා අද දවසේදී. සිතාරා කැමිලස්ගේ මෙහෙවරටේ කාටුනේත් කියවෙන්නේ මේ හරහා බැඳෙන තවත් කතාවක් පුවතක් තමයි සාමාන්‍යයෙන් මැතිවරණයක් තියද්දී මැතිවරණ කාලයට රාජ්‍ය දේපල අවිභාවිතාව මේ වගේ දේවල් ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මේවර මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා ඒවට ඉන්න නැහැ කියලා. මේ කැමිලස්ගේ මෙහෙවරටේ කාටුනේදී කැමිලස්ට මුරගැහ සිරිබිරිස්ට මුරගැහ තියෙනවා මගෝඩිස්තුමා. මගෝඩිස්තුමා බොහෝම සතුටෙන් කියනවා මැතිවරණ කාලයේදීත් සියලු අමාත්‍යාංශ ක්‍රියාත්මකයි සිරිබිරිස් කියලා. සිරා නැත්නම් සිරිබිරිස් කියනවා ඡන්දෙට නිලරත ආරක්ෂකයෝ වගේවත් යොදා ගන්න පුළුවන්ද මගෝඩිස්තුමා? මගෝඩිස්ලා කරන මගෝඩි වැඩ ගැන හොඳට දන්නවා සිරිබිරිස්ලා. දැන් මැතිවරණ කොමසාරිස්තුමා මැකෝ කියන අපි බොහෝ ජනප්‍රිය නාමයෙන් හැමෝම හැඳින්වුවා. එතුමා කියන්න තියෙන කාරණා රාජකාරිය වෙනුවෙන් බොහොම නිර්භීත විදියට කිව්වා. හැබැයි මේ දවස්වල නම් මැකෝ ටිකක් බයෙන්ලු ඉන්නේ චන්දන කැමිලස් කියන විදියට අද දවසේ ටොක්කේදී තමයි මේ කාරණාව කියන්නේ. මොනවටද මැතිවරණ කොමසාරිස්තුමා බය වෙලා තියෙන්නේ? එතුමාට තරුපේ නිලා ඉන්නවා. නාම යෝජනා දෙන්නේන මෙන්න මේ අලුත්ම කෙනා හින්දා LTT සංවිධානයේ හිටපු නායකයෙක් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලබා දීමට සූදානම් කෙන කාරණේ ඊයේ දවසේදී අපි ඔබට මුල්පිටුව එක්ස්ප්‍රස් තුලින් ගෙනාවා. ඒ නාම යෝජනාව බාර ගන්න සිද්ධ වුණොත් ඔන්න මැතිවරණ කොමසාරිස්තුමාට පත් වෙන දේ තමයි සිද්ධ වෙන දේ තමයි කැමිලස් මේ විදියට කියලා තියෙන්නේ. ඔව් ඒත් එක්කම මේකත් මේ මැතිවරණය හා සම්බන්ධ කතාවක්මයි. සාමාන්‍යයෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ගැන හැමෝම කතා වෙද්දී දැන් ඒ ගැන කතා බහට වැඩියේ මේ නාම යෝජනා ගැන නොමිනේෂන් ගැන කතා කරනවා. දී අයිලන්ඩ් පුවත්පතට උදේ විමලසිරි අඳන කාටුනියක් පෙන්වන්නේ ඒකයි. A level O level නැත්නම් උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයට කතරේ කෙසේ වෙතත් නොමිනේෂන්ස් නැත්නම් මේ අයට නාම යෝජනා කියන පැත්තට නම් බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඒ පැත්තට ඊතලයක් දිගු වෙලා තියෙනවා. ඒ ගැන තමයි රටම කතා කරන්න කියලා තමයි මේ කාටුනින් පෙන්වන්නේ. මේ උදේ විමලසිරිගේ නාම යෝජනා පිළිබඳව දැක්ම නාම යෝජනා කියන ඊතලයේ තියෙනවා. මේක බෝඩ් එකකින් වහලා තියෙන්නේ. කකුල් ටික විතරයි තියෙන්නේ. බලන්න චන්දන නාම යෝජනා බාර දෙන්න, රට බාර ගන්න, මහමැතිවරණයට තරඟ කරන්න සුදුසුකම් ලැබලා ඉන්න අය කවුද කියලා. ඔබ අප දන්න බොහෝ සිව්පාවුන් ඉන්නවා මේ අතර. දෙපා තියෙන එක්කෙනෙකුත් ඉන්නවා. එයාගේ කකුලේ තියෙන දේ දැක්කම එයාට කියන්න ඕන නම මොකක්ද කියලාත් ඔබට දැනෙනව නේද? මැරයෙකුත් මේ අතර ඉන්නවා. මැරයන් අතර සිව්පාවොත් දැන් නාම යෝජනා දෙන්න යනවා. හරක්, ඌරෝ, කොටි ඔක්කොම ඉන්නවා. ඔබේ ඡන්දෙත් මේ අතර කෙනෙක්ට තමයි ඉදිරියේදී දෙන්න වෙන්නේ. සත්තුන්ගේ නම කියනටත් වැඩිය හොඳයි අපා, දෙපා, සිව්පා, බහුපා ඇතුළු සියලුම දෙනා ඉන්නවා කියලා. තරංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේත් ඔය ඉදිරියේ එන මැතිවරණය ගැනමයි මගෝඩිස්ට හම්බෙලා තියෙනවා තලංගුව. මගෝඩිස් කියනවා මෛත්‍රී පිළටවත් එජාපයටවත් කුඩු එතනෝල් කාරයෝ ගන්න නැතිලු කියලා. අඬන ඇඬු කඳුලින් දෑස් පිහදාන ගමන් තමයි කියන්නේ. මොකද ඒ තරම් දුකයි මෙහෙව් අය ගන්න නැති එක. අනේ තලං අස්වසනවා. අඬන්න එපා සර්. අනෙක් අයට ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ දෙකින් බැරි වුණොත් අර කියන අයට අනෙක් එකකින් හරි යන්න පුළුවන් කියලා තමයි තලන් කියන්නේ. අද කාටුනේ අවන්ත ආටිගලගේ රුවල යොදන්නයි සූදානම් වෙන්නේ ඉදිරියට යන්න. මේ ඔරුව ඉදිරියට යන්න නම් හොඳ ශක්තිමත් රුවලක් අවශ්‍යයිනේ. හැබැයි බලන්න මේ රුවලේ තියෙන මූණ ඔබ අප හැමෝටම හුරු හිටපු ජනාධිපතිතුමාගේ මූණ තමයි දැන් සවි කරන්නේ. දේශපාලඥයන් දෙන්නෙක් විතර මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. එක්කෙනෙක්ගේ කර පිටට නැගලා තමයි අනිත් කෙනා මේ රුවල සවි කරන්නේ ඔරුවට. සන්දානයේ නැමැති රුවල ඉදිරියට යාවිද මේ රුවලත් එක්කම. සිතාරා මේ අවන්තගේ ඒ රුවලට හිමි මුහුණ හැබෑ මුහුණ හිමි කෙනා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා සුවාරිස්ගේ මේ සුවාරිස් කාටුනේ දාසපුරාණගේ වාඩි වෙලා ඉන්නවා. ෆයිල් එකක් අතේ තියෙනවා. කම්පට සරමකුත් තමයි ඇඳන් ඉන්නේ, බැනියමකුත් තියෙනවා. ඈතින් සුවාරිස් හොරෙන් බලන් ඉන්නේ මේ දොරවල් තුනක් තියෙනවා. හැබැයි දොරවල් තුන වහලා මේ බෝඩ් ලෑලි තුනකුත් තියෙනවා. නාම යෝජනා, අගමැතිකම, ජාතික ලැයිස්තුව. මොන දොරක් මට ඇරේද කියලා තමයි එතුමා බලන් ඉන්නේ ෆයිල් එකකුත් අත තියාගෙන. අපි බලමු මොකක්ද මේ ඉදිරියේදී ඇරෙන දොර කියලා. ඔව්. ඒ පිළිබඳව බලාගෙන ඉන්නවා නම් අද දවසේදී රටේ හැමෝටම මේ පිළිබඳව දැනගන්න අවස්ථාව ලැබේවි. අද දවසේ අපි ලංකාදීප පුවත්පතේ තවත් කාටුනයකින් කියන්න යන්නේ මේ බලාගෙන ඉඳීම අඬබෙරයක් හරහා රටට කියන්න සූදානම්ද කියලා. හිටපු ජනාධිපතිතුමා
බෙරෙත් එල්ලගෙන ඉන්නවා. හැබැයි බෙරේ කරේ එල්ලගෙන හිටියට චන්දන එතුමා බෙරේ ගහන්න නම් සූදානම් නෑ. නොපෙනෙන හස්තයන් දෙකකින් තමයි මේ බෙරය වාදනය කරන්න සූදානම් වෙන්නේ. සද්දේ කොහොම වේවිද කියලා ජනාධිපතිතුමා බොහොම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. හිටපු ජනාධිපතිතුමා වගේ වගක් නැතුව බෙරේ එල්ලගෙන අත් දෙක ගැට ගහගෙන ඉන්නවා. ඒත් එකම ලක්බිම MD වීරරත්නන්දේ කාටුනේ මේ වර්තමාන දේශපාලන පසුබිම තමයි කතා කරන්නේ. දැන් ජනාධිපතිවරණයට කලින් ඔන්න බලන්න එදා මේ මුලින් ඔබට පේන්නේ උඩින් පේන්නේ එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා බොහොම ප්‍රතාපවත් විදිහට ඉදිරියට එන්න හදද්දී මෛත්‍රීපාල සිරිසේන කියන පොදු අපේක්ෂකයව මැදට දාලා පිටිපස්සෙන් එතුමාව තල්ලු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැටි මුණින් දාගෙන. හැබැයි අද දෙවනි ඡායාරූපයෙන් පේන්නේ නැත්නම් කාටුනෙන් පේන්නේ හිටපු ජනාධිපතිතුමා අත් දෙකත් පිටිපස්සට තියලා බැඳගෙන සරමුකුත් ඇඳගෙන බොහොම නිවි හැනිල්ල ඉද්දී අද ඉදිරියට එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පුළුවන් නම් එන්න කියලා අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට පිටිපස්සෙන් ඉන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. සමයන් කාටුන්නේ කියන්නේ අග්‍රාමාත්‍යතුමා ඉදිරියට යන්න අවස්ථාව ගත්තේ කොහොමද කියලා එතුමාම ප්‍රකාශයක් කරා දඹුල්ලේදී මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදර යවන්න අවස්ථාව ලැබුණේ ඉගෙන ගත්තේ ඇමරිකාවෙන් කියලා. රනිල් මහින්ද පරදවන හැටි ඇමරිකාවේදී ඉගෙන ගත්තලු. දැන් සුමතිපාලයි ජෝතිපාලයි මේ පිළිබඳව කතා කරනවා. එක්කෙනෙක් කියනවා කල් ගියා වැඩිද මන්දා ඉගෙන ගන්න කියලා. මේ ඉගෙන ගැනීම මේ පාඩම මීට කලින් කරගත්තා නම් හොඳයි කියලා වෙන්නේ නැති සුමතිපාලටයි ජෝතිපාලටයි හිතෙන්නේ. කවුරු හරි ඒක හරිද මන්දා කියලා හෙව්වොත් එහෙම දෙන්න උත්තරයක් අපි දන්නේ. විගඩම් කාටුනේ සුජීවගේ මේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ලක්ෂ 62ක් වුණු තමන්ගේ ඡන්දේ මල්ලත් උස්සගෙන බොහෝම අමාරුවෙන් ඉස්සරහට යනවා. යන ගමන් එතුමාට හැඟෙන දේ කියන දේ තමයි මේ අහෝ හරි ඇනය චින්තනගේ කොඩි විනය අද තියෙන පැනය දමලා යනවද කෙලෙහි ගුණය. ඔහොම හිතන ගමම්ම ජනාධිපතිතුමාට හිතෙනවලු මම දැන් අල්ලගෙන ඉන්නේ කොටිවලිගයක්ද කියලා. මොකද්ද මේ කොටිවලගේ? ජනාධිපතිකම ලැබුණා වගේම රටේ ජනතාවගෙන් එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයක් ලැබුණා. ඉතින් මේ නායකත්වය අල්ල ගැනීම කොටිවලිගය අල්ලගත්තා වගේ එතුමා හරියට හෙම්බත් වෙලා ඉන්නේ සරම කැහැපට ගහගෙන දාඩිය දාගෙන වෙහෙස මහන්සියෙන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැමැති කොටිවලගේ අල්ලගෙනලු ඉන්නේ. ඒත් එකම ඒතුමා කාටුනේ තලන්ගේ මේ ඒතුමත් එක්ක අද දවසේදී මේ කාටුනේ ඉන්නේ ඒතුමාගේ හාමිනේ නිකන් හාමිනේ කෙනෙක් නෙමෙයි මොඩ් වෙච්ච හාමිනේ කෙනෙක්. ඒතුමා කියනවා වාඩිලා ඉන්න ගමන් ලෝකේ කැතම බල්ලා ඉන්නේ ඇමරිකාවේ කියලා ගිනස් වාර්තාවේ තියෙනවලු. ඒතුමාගේ මොඩ් වෙච්ච නෝනා කියනවා එතකොට ලෝකේ ඉන්න කැතම දේශපාලකයා කියද්දිම තරම් පැනලා අහනවා තොරණ දෙන්නේ කියලා. hina වෙලා ඒතුමාගේ නෝනා කියනවා බය වෙන්න එපා ඔයා නෙමෙයි හැබැයි ලංකාවම කෙනෙක් තමයි තේරෙන්නේ කියලා. ඒ තරම් කැත දේශපාලනඥයෝ ඉන්නවා කියලා තමයි තලන්ගේ නෝනට හිතෙන්නේ අපිට නෙමෙයි. ලෝකේ ඉන්න කොහෙවත් දේශපාලඥයෝ වගේ නෙමෙයි ලංකාවේ ඉන්න දේශපාලඥයෝ නම් මේ දවස්වල මෛත්‍රී භාවනාව කරනවලු. තිස්ස හේවාවිස්සගේ hina වැස්සෙන් කියන්නේ ඒ පිළිබඳව. හැම දේශපාලඥයෙක්ම මගෝඩිස්තුමෙක්ම මෙන්න මෙහෙමලු මෛත්‍රී වඩන්නේ චන්දන. සියලු සත්වයෝ මට මනාපය දෙත්වා මට මෙන් අන් අයට නොදෙත්වා. මේ දවස්වල සියලුම දේශපාලඥයන්ට කරන්න පුරුදු වෙන සහ කරන්න හිතෙන මෛත්‍රී භාවනාව ඔන්න ඕකලු. හොඳයි ඒ මෛත්‍රී භාවනාව ගැන. මෛත්‍රී භාවනාව කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. ඉතින් එතුමා පිළිබඳව කතා බහ කරද්දී සිතාර මම හිතන්නේ ඊයේ දවසේ එතුමා තවත් විශේෂ කටයුත්තකට සහභාගී වුණා, උත්සවයකට සහභාගී වුණා. එෙහිදී විශේෂ ප්‍රකාශයකුත් එතුමා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවි විවෘත කරන අවස්ථාවට තමයි එතුමා ඊයේ දවසේදී මේ ආකාරයෙන් ඉදිරිපත් වෙන්නේ සහභාගී වුණේ. ඔව්. එතුමා ඉදිරි රටේ දැක්ම සහ දේශපාලඥයන්ගේ ගමන් මඟ පිළිබඳව මෙන්න මේ විදිහට තමයි කරුණු කාරණා මතක් කරේ. ගිය නොවැම්බර් මාසේ ගිය අවුරුද්දේ ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට ඉඳලා ජනාධිපති ධූරයට පත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් වෙනකම් බොහෝ වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වැඩ කරන බොහෝ අය හැඳින්වුවේ මාව ද්‍රෝහියෙක් කියලා හිතා. නමුත් මම ආණ්ඩුවෙන් එළියට ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අවුරුදු 37ක සටන් පාඨය ඉෂ්ට කර ගැනීම සඳහායි. මට කළ හැකි උපරිම මට්ටමින් මම ඒ දේ ඉෂ්ට කළා. ඊළඟට 19 වෙනි සංශෝධනයේට ඡන්දය
පාවිච්චි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම පොරොන්දුවක් ගත්තා. අපි 19ට ඡන්දෙ දෙන්නේ 20 සම්මත කරනවා නම් කියලා හිතා. ඒ අනුව තමයි 19න් පස්සේ 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගැසට් කළේ. නමුත් ඒ ගැසට් නිවේදනය ඉදිරිපත් කරපුවාම ඒ තුල ව්‍යාකූල තත්වයකට රට ගෙන යන්න උත්සාහ කරන බවක් මට පෙනී ගියා. ඒ මහමැතිවරණයකට ඡන්ද ලබා ගැනීමට දේශපාලන වාසියක් කර ගැනීමට ප්‍රධාන වශයෙන්ම ජාතිවාදී දේශපාලන පක්ෂ කටයුතු කෙරුවා. ඒ නිසා මම ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා ඉදිරි මැතිවරණයේදී බලයට පත්වෙන දේශපාලන පක්ෂවල ආණ්ඩුවක් හදන ප්‍රධාන අරමුණ විය යුත්තේ දින 100ක් ඇතුළත අලුත් මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ අවශ්‍යතාවය කියලා හිතනවා. අනිත් පැත්තෙන් ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතා කිරීමේදී අංක 1 පළවෙනි කාර්යය තමයි මේ පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව ඉදිරියට යන්නට ඕනේ. පක්ෂය තුල වැඩ කරන පිරිස් දූෂණයෙන් වංචාවෙන් තොර පිරිස් අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්නට ඕනේ. අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ නැත්නම් වංචා දූෂණ අක්‍රමණිකතා බලය වැරදි විදිහට පාවිච්චි කිරීම මේ කියන කරුණු වලට ලක් වෙච්ච අය ඔක්කොම ඉස්සරහට දාගෙන ඡන්දයකට යනවා නම් මම හිතන්නේ මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට පත් කරයි කියලා හිතනවා. මම හිතන්නේ වැඩිම මේ දවස්වල කතා බහ වෙන වචනය මීට කලින් නම් 20 වුණා දැන් ඡන්ද වෙලා. ඔව්. ඡන්දය පිළිබඳව කතා බහ කිරීමේදී හිටපු ජනාධිපතිතුමත් ජනතාව ඉල්ලන ඉල්ලීම් පිළිබඳව ඇහුම්කන් දෙන්න ඕනි කියලා කියනවා. ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව එතුමා ඊයේ දවසේදී අලුත් නුවර ප්‍රදේශයේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් තමයි කරේ. එක රටක් ගෙනත් ලෝකේ බලගතුම රටක් අපි තමයි ලංකාවේ ආණ්ඩු වෙනස් කරේ. එංගලන්තයේ අගමැතිවරයා කියනවා අපි ඒකට දායක වුණා මේ ආණ්ඩුව පෙරලන්න කියලා. තා කවුරු කියයිද දන්නේ නැහැ තා ඉස්සරහට යනකොට. මේකේ මුල පිටරට. යාලටයි අපිව පේන්න බැරි. මේවා ගැනත් ඔබ හිතන්න ඕන. බලමු. හැබැයි මේ ජනතාවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උන්ට සාහන සලසන්න අපි කිසි විටක පසුබට වෙන්නේ නැහැ කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාම සිතාරා එතුමා මේ බලමු කිව්වේ අද දවසේ නිකුත් කරන්න නියමිත ප්‍රකාශය ගැනද කියලා අපිට දන්නේ නැහැ. කොහොම නමුත් අපිට දැනගන්න පුළුවන් වෙයි අද තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා බලමු